මොනවද උන්නේ අයියා එදා කොහොමද ඔයාලා බේරුණේ කොහොමද? දැනගත්තද ඔයාලා? ඉතින් දැක්කද? හතරම මාන්න විතර කඳුරේ වතුර පොඩ්ඩක් වැඩි වුණා. ඊට පස්සේ වැඩුණාට පස්සේ අපි කඳුර උඩට ගිහිලා පොඩ්ඩක් කඳුර බොලොක් විච්ච තැන් හදාදා ඉන්නකොට වතුර පාර එකපාර හිඳුණා. හිඳුණාට පස්සේ දැන් නම් වතුර අඩුයි. එහෙනම් යම් සරත් මල්ලියන් කියලා අපි ආව පහළට එනකොට ඇවිල්ලා පිටිපස්ස බලනකොට සම්පූර්ණ ගලුයි පහුවේ තමයි ආවේ. ඉතින් ඒ ආපු ඒක ගල්පස් ගොඩ නාය ඇවිල්ලා තමයි මේ ගෙවලුත් එක යට වෙලා තියෙන්නේ. මේ කුඹුරු ආය තමයි මේ තියෙන්නේ. මේ කුඹුරු ආය සේරම යට වෙලා ගෙවලුත් යට වෙලා ඔක්කොම ඉතින් විනාශයි. ඒක තමයි වෙලා තියෙන්නේ. ගේ ඇතුළට මෙහෙම ගැව්වා රොම්මල. ගේ ඇතුළ සම්පූර්ණ පිරලා තියෙන්නේ ගලුයි පසුයි. අයින් කරගන්න විදියක් ඇත්තෙම නැහැ මේවා. ඔව් දැන් දවස් දෙකක් විතර සුද්ධ කරනවා 3ක් විතර නේද? ඉතින් සුද්ධ කරනවා විතරක් නෙවෙයි පුතා කණ්ඩ දෙයක් මෙලෝ දෙයක් නැහැ නේ අපිට කණ්ඩ. දැන් කිසිම දෙයක් දැන් මේ වැඩ කරන මිනිහෙකුටවත් දෙන්න තේ එකක්වත් දෙන්න ගෙදර දෙයක් ගන්නත් බැරි වුණා නම් ආයේ කොහොම ජීවත් වෙන්නේ මිනිස්සු? මේවා සුද්ධ කරගන්නේ කොහොමද? බොක්ක පණ තියෙන බෑ කරන්නේ. සෙල්ලම් වතුර පාරක් නෙමෙයිනේ හොත දෙපැත්තට බෙදුන්නේ නැත්තම් ඉවරටම ඉවරයි නේ. මේක දැන් සම්පූර්ණ මේක අවදානම් වෙන්නේ. හරි. මේක අවදානම් කියන්නේ මේ ගල් ගොඩ විශේෂ තියාගෙන මේ ගෙවල් වල ඉන්න පුළුවන් දැන්. මේ ඔක්කොම කවදා හරි මේ ගෙවල් හතර යවන්න පැකවත් හරි. සෙල්ලම් වතුර පාරක් නෙමෙයි මේ අවදානම්